මේ සිද්ධිය වෙලා කෙටි කාලයක් තුළ 80කට ආසන්න ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කරාට පසු නැවතත් නැහිටීමක් සිදු වුණා. ඒ නිසා අපි දැන් ප්‍රධාන වශයෙන් වෙහෙසෙන්නේ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කරන්න. ඉන් පසුව අපි සූදානම් මේ පසුබිම පිළිබඳ සොයා බලන්න. පසුගිය වතාවේ විදුලිය බිඳ වැටීම සම්බන්ධව පත් කර කමිටු 3ක් ක්‍රියාත්මකයි. ඒ නිසා ඒ කමිටු මාර්ගයෙන්ම අපි සුවිශේෂී සොයා බැලීමක් කරන්න සූදානම් මේ පිළිබඳව. පසුගිය වතාවල අපේ දැඩි අවධානය මේ සිද්ධිය පිළිබඳ යොමු වුණේ තාක්ෂණික සහ ස්වාභාවික හේතුන් පිළිබඳව. නැවත නැවත මේ සිද්ධිය ඇතිවීමත් සමග මෙවැනි තත්ත්වයක් උදා වීමට හේතු වේ හැකි සියලුම සාධක පිළිබඳ ඉතා ගැඹුරින් සොයා බලන්න මේ කමිටු වලට මම නියෝග කළා. දැන් හෙට උදේ 10ට අපි සියලු බලධාරීන් නැවත මම රැස් කරනවා. යම්කිසි අයෙක් ඒ පිළිබඳ යම්කිසි වගකීමක් දැරිය යුතු නම් ඒ පිළිබඳවත් අවශ්‍ය කටයුතු කරන්න අපි සූදානම්ින් ඉන්නවා.